දරුවනේ ක්‍රම ලේඛන පාඩමට අදාළ අනුමාන ප්‍රශ්නයක් තෝරගෙන තියෙනවා. අපි මේ ප්‍රශ්නයට අදාළව සුඩෝ කෝඩ් එක සහ ඊට අදාළ කෙලිම් සටහන අපි අඳිමු. ප්‍රශ්න විදිහට මොකක්ද තියෙන්නේ? මම මෙතන ප්‍රශ්න දාලා තියන්නම්. සිල්ලර වෙළඳසැලක් විසින් වට්ටම් ගණනය කිරීමේ පද්ධතිය ස්වයංක්‍රීයව කිරීමට අපේක්ෂා කරයි. වට්ටම් ප්‍රතිපත්ති පහත පරිදි දැක්වේ. පාරිභෝගිකයෙකුගේ මුළු මිලදී ගැනීමේ වටිනාකම රුපියල් 100ට වඩා අඩු නම් කිසිදු වට්ටමක් අදාළ නොවේ. රුපියල් 100ට වඩා අඩුයි නම් කිසිදු වට්ටමක් ලැබෙන්නේ නැල්ලු. මුළු මිලදී ගැනීම වටිනාකම රුපියල් 100ක් හෝ 500ක් අතර නම් 100ත් 500ක් අතර නම් රුපියල් 500 ඇතුළුව. හරිද? 105ක වට්ටමක් අදාළ වෙනවා. 100කට 5ක වට්ටමක් අදාළ වෙනවලු. මුළු මිලදී ගැනීමේ වටිනාකම 500ට වඩා වැඩි නම් 10%ක වට්ටමක් අදාළ වේ. හරිද? එසේම වෙළඳසැලට ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන් හඳුනා ගැනීමට අවශ්‍ය වේ. වට්ටම් අවසානයේ අවසාන මුදල ගණනය කිරීමෙන් පසු පාරිභෝගිකයෙකුගේ අවසාන මුදල රුපියල් 400ට වඩා වැඩි නම් හොඳම පාරිභෝගිකයා යන පණිවිඩය ප්‍රදර්ශනය කළ යුතුය. ඔන්න ඔක තමයි අපිට අදාළ ප්‍රශ්නය. අපි මේ ප්‍රශ්නයට අදාළ මුලින්ම අඳිමු ගැලීම් සටහන. හරිද? ප්‍රශ්න විදිහට ගැලීම් සටහන. මුලින්ම අපිට ආරම්භය කොහොමද වෙනවා? ස්ටාර්ට් එක. ඊට පස්සේ ප්‍රශ්න විදිහට නම් අපිට කරන්න තියෙන්නේ සම්පූර්ණ වටිනාකම. සම්පූර්ණ වටිනාකම ඇතුළත් කරන්න ඕන. ඉන්පුට් අපි ගමු මේකට total purchase මම ලොකුවට එකක් ලියපු එක ගැන වැඩි හිතන්න එපා. total purchase amount කියලා කිව්වේ. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ මිලදී ගැනීමේ වටිනාකම කියන එක තමයි මම උතන ලියලා තියෙන්නේ. හරිද? total purchase amount as TPA කියලා දීලා තියෙනවා. හරිද? ඒක TPA කියලා තමයි අපි ගත්තේ. මේක ලොකුට හිතන්න එපා. මේ total purchase amount එක තමයි. ඒ කියන්නේ සම්පූර්ණ මිලදී ගැනීමේ වටිනාකම තමයි මෙතනින් අරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මේ මිලදී ගැනීමේ වටිනාකම 100ට වඩා අඩුයි නම් කිසිම ඩිස්කවුන්ට් එකක් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට අපි මෙන්න මේ වගේ එකක් අඳින්න මොකද්ද මේ decision box එක. අපි බලනවා මේ TPA එක total purchase amount කියලා තමයි කියන්නේ. TPA එක අඩුයි නම් 100ට වඩා. 100ට වඩා අඩුයිද කියලා බලනවා. yes නම් yes තුනොත් 100ට වඩා අඩුයි නම් කියන්නේ ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ නැහැ කියන එක. ඩිස්කවුන්ට් එක කීයද? 0යි. හරිද? ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ 100ට වඩා අඩු නැත්තම් අපි බලන්න ඕන ප්‍රශ්න විදිහට ඊළඟට TPA එක 100ට වඩා වැඩිද සහ 500ට වඩා අඩුද 500ත් ඇතුළුව. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ TPA එක බලන්න ඕන අපි වැඩිද හෝ සමානද කියලා 100ට වඩා. and TPA එක අඩුයිද හෝ සමානද බලන්න ඕන 500ට වඩා. හරිද? and කියලා කියන්නේ and gate එක වගේ එකක්. හරිද? and කියන එකෙන් මේ දෙකම සත්‍ය වුණොත් විතරයි true වුණොත් විතරයි output එක true වෙන්නේ. එතකොට බලමු මේ දෙකම true නම් yes නම් discount එක කීයද? 105ක discount එකක් හම්බ වෙනවා කියලා කියනවනේ. discount එක සමාන වෙනවා TPA එකෙන් 0.05. total purchase amount එකෙන් ඒ කියන්නේ මුළු වටිනාකමෙන් 100ට 5ක discount එකක් හම්බ වෙනවා කියලා කියනවනේ. මොන discount එක අපි ওই විදිහට ලිව්වා. මෙහෙමත් නෙවෙයි නා. ඒ කියන්නේ 100ට වඩා වැඩි 100ට වඩා වැඩිත් නෑ 500ට වඩා අඩුත් නෑ. ඒ කියන්නේ 500ට වඩා වැඩි කියන එක. මොකද අපි 100ට වඩා අඩුයිද කියලා බලලා තියෙන්නේ. මෙතනින් බලන්නේ 500ට වඩා අඩුයිද කියලා. ඒ කියන්නේ අඩු නෑ කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක 500ට වඩා වැඩි කියන එක. එහෙනම් අපි බලනවා මොකද්ද 500ට වඩා වැඩි කියන අනිවාර්යෙන් මෙයාට හම්බ වෙනවා කියලා කියනවා. මොකද්ද ඩිස්කවුන්ට් එක 10%ක්. නේද? ඩිස්කවුන්ට් එක
සමාන වෙනවා. දැන් TPA එකෙන් ඒ කියන්නේ මොකෙන්ද අපි ගත්තේ සම්පූර්ණ මුළු මිලදී ගැනීම වටිනාකමෙන් 10%ක් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මේ හම්බෙච්ච ඩිස්කවුන්ට් එක. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක හම්බ වෙනානේ දැන් අපිට තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න සම්පූර්ණ වටිනාකම 100ට වඩා අඩු වෙන ඩිස්කවුන්ට් එකක් නේ. ඊට පස්සේ 100ත් 500ත් අතර නම් 100ත් 500ත් අතර නම් ඩිස්කවුන්ට් එක 5%යි. එතකොට 500ට වැඩි නම් ඩිස්කවුන්ට් එක 10%යි. ඔන්න ඕක තමයි අපි හෙව්වේ. හරිද? ඊට පස්සේ අපි හොයාගන්න ඕන මොකද්ද? ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකෙන් පස්සේ අපිට හම්බෙන ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක හම්බෙලාද තියෙන්නේ. අන්තිමේ ෆයිනල් amount එක හොයාගන්න ඕනේ අපිට. කියන්නේ අවසාන ගාන ඩිස්කවුන්ට් එක අඩු වෙලා ෆයිනල් amount එක සමාන වෙන්නේ මොකේද එතකොට? මෙන්න මේ TP එකෙන් අඩු කරන්න ඕන ඩිස්කවුන්ට් එක නේද? ඩිස්කවුන්ට් එක අඩු කරන්න ඕන. එතකොට මෙන්න මේ ටිකත් මෙහෙට එන්න ඕන. හරිනේ. ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕන. ඔන්න ඔය විදිහට දැන් ඩිස්කවුන්ට් එක හොයාගත්තා. ඊට පස්සේ අපි දැන් මේ අන්තිමේට ඩිස්කවුන්ට් එකයි මේ දේවල් ටික print කරගන්න ඕනේ. කවුද අපේ ඒ කියන්නේ අපිට හම්බෙච්ච ඩිස්කවුන්ට් එක සම්පූර්ණ මුළු වටිනාකම ඩිස්කවුන්ට් එක අන්තිමේ ෆයිනල් amount එක. මම ඩිස්ප්ලේ දානවා. ඩිස්ප්ලේ එකක් දාලා ඩිස්ප්ලේ කරනවා අවුට්පුට් එක. ඩිස්ප්ලේ කරනවා මොනවද මුලින්ම TPA එක මම ඩිස්ප්ලේ කරනවා. TPA එක ඊට පස්සේ ඩිස්කවුන්ට් එක අන්තිමේට ෆයිනල් amount එක. ෆයිනල් amount එක ඔන්න ඩිස්ප්ලේ කරනවා. හරිද? ඊට පස්සේ මම පොඩි කනෙක්ට් එකක් දාලා ඒ කියලා මම මෙතන ගන්නවා කනෙක්ට් එක දාලා. හරිද? ඔය තමයි කනෙක්ට් එකක් පාවිච්චි කරේ. ඊට පස්සේ මෙන්න මේ ආයි ප්‍රශ්න කැලලක් තියෙනවා මේ ෆයිනල් amount එක 400ට වඩා වැඩි නම්. හරිද? මෙන්න මේ ගත්ත amount එක 400ට වඩා වැඩි නම් කියනවා එයා টপ සෙලර් කෙනෙක් කියලා ඩිස්ප්ලේ කරන්න ඕනලු. අපි බලනවා වෙනව නේද හරි. නේ? ඊට පස්සේ අපි බලනවා මේ ෆයිනල් amount එක වැඩිද කියලා 400ට වඩා. yes නම් මොකද්ද වෙන්නේ? ඩිස්ප්ලේ වෙන්න ඕන টপ සෙලර් කියලා. ඩිස්ප්ලේ top buyer top customer හරි මොකක් හරි top customer කියලා ඩිස්ප්ලේ වෙනවා. එහෙම නැත්නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ ස්ටොප් එකට යනවා. හරි නේද? මෙන්න මේ විදිහට තමයි අපේ ඩයග්‍රෑම් එක ඇඳෙන්න ඕන. ඔන්න මම අප පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. ප්‍රශ්නේ විදිහට සම්පූර්ණ මුළු මිලදී ගැනීමේ වටිනාකම අපි ගන්න ඕන. ඒ ගත්ත වටිනාකම 100ට වඩා අඩුයි නම් ඩිස්කවුන්ට් එකක් නැහැ. ඒ ගත්ත වටිනාකම 100ත් 500ත් අතර නම් 500ත් ඇතුළත්ව හරිද? 500ත් ඇතුළත්ව 500ට වඩා අඩුයි නම් ඩිස්කවුන්ට් එක හම්බෙනවා අදාළ වටිනාකමෙන් 100%ක්. තේරුණාද? එහෙමත් නැත්නම් ඒ කියන්නේ 500ට වඩා වැඩි නම් අදාළ වටිනාකමෙන් 10%ක් ඩිස්කවුන්ට් එක හම්බෙනවා. 10% කියන්නේ 0.1 කියන එක. හරිනේ? ඔය විදිහට හම්බෙනවා. ඊට පස්සේ මම දැන් ඩිස්කවුන්ට් එක අපි හොයාගත්තා. අපි ඊට පස්සේ හොයාගන්න ඕන ෆයිනල් amount එක. කියන්නේ අවසාන වටිනාකම. කියන්නේ සම්පූර්ණ ගත්ත මේ total purchase amount එක තියෙන සම්පූර්ණ එකෙන් ඩිස්කවුන්ට් එක අඩු කරාම අපිට අන්තිම ගාණ එනවා. ඩිස්කවුන්ට් එකක් හම්බුනහම අන්තිම ගාණ එනවා. ඒක කරන්නේ TP එකෙන් අඩු කරවන්න අපි හොයාගත්ත ඩිස්කවුන්ට් එක. අඩු කරාට පස්සේ දැන් අපි ගාව සම්පූර්ණ ඒවා ටික තියෙනවා. මේක මීට වඩා පැහැදිලිව ලියන්න ඕනවා. ලියනවා නම් හොඳයි. මට ඉන්න නැති නිසා මම ලිව්වේ නැහැ. ඩිස්ප්ලේ කරනවා total purchase amount එක TPA. ඩිස්කවුන්ට් එක ඩිස්කවුන්ට් කියලා print කරනවා. ෆයිනල් amount එක ෆයිනල් amount කියලා print කරනවා. හරිද? ඊට පස්සේ යනවා අදාළ ෆයිනල් amount එක 400ට වඩා වැඩි නම්. හරිද? ඒ අන්තිමේට ආපු ගාන 400ට වඩා වැඩි නම් මොකක්ද වෙන්නේ? ඩිස්ප්ලේ වෙන්න ඕන total customer stop customer කෙනෙක් කියලා. හරිද? එහෙමත් නැත්නම් කිසිම දෙයක් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ පාර කෙලින්ම අරගෙන යනවා
ස්ටොප් එකට යනවා. හරිද? මේක තමයි අපේ ප්‍රශ්නෙට අදාළ මොකද්ද? ෆ්ලෝ chart එක. අපි මේකට අදාළ සූඩෝ කෝඩ් එක ඊළඟට ලියමු. මුලින්ම begin එක තියෙනවා. ඉන්පුට් කරගන්න ඕන මොකද්ද මුලින්ම? සම්පූර්ණ මුළු වටිනාකම අපි ගත්තේ TPA කියලා. ඊට පස්සේ බලන්න ඕන if TPA එක කුඩයි නම් 100ට වඩා. then මොකද්ද වෙන්න ඕන? TPA එක 100ට වඩා අඩුයි නම් මොකද්ද වෙන්න ඕන? ඩිස්කවුන්ට් එකක් නැහැ කියලා print වෙන්න ඕන. ඩිස්කවුන්ට් එක කීයද? 0යි. හරිද? ඊට පස්සේ else එහෙම නැත්තම් else ඊට පස්සේ අපි බලන්න ඕන TPA එක අයිත් if එකක් තියෙනවා. else if TPA එක විශාලයි නම් හෝ සමාන නම් 100ට වඩා and TPA එක අඩුයි නම් හෝ සමානයි නම් කීයද? 500ට වඩා. then මොකද්ද වෙන්නේ? ඩිස්කවුන්ට් එක කීයද? අදාළ TPA එකෙන් සම්පූර්ණ වටිනාකමෙන් 100ට 5ක් කියලා කියනවා. තේරුණාද? අදාළ සම්පූර්ණ වටිනාකමෙන් 100ට 5ක් කියලා කියනවා. ඔන්න මේ if එකෙන් ගියා ඒකේ output එකට. ඒකට මේක සත්‍ය නම් මේක වෙනවා. හරිද? ඊට පස්සේ else. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මේ සම්පූර්ණ වගන්තිය වැරදි නම් මොකක්ද වෙන්නේ? අපේ විදිහට නම් ඩිස්ප්ලේ වෙන්න ඕන. sorry ඩිස්කවුන්ට් එකට කැල්කියුලේට් වෙන්න ඕන කීයද? 10% කියලා. ඩිස්කවුන්ට් එක කීයක් වෙනවද? අදාළ TPA එක වැඩි කිරීම 110යි. හරිද? ඊට පස්සේ මේ if එක end වෙන්න ඕන. end if ඊට පස්සේ මේ if එකත් end වෙනවා. end if. හරිද? ඔන්න ඔය විදිහට අදාළ පළවෙනි අපේ කොටස ඉවරුණා. ඊට පස්සේ මොකද කරන්න ඕන? ෆයිනල් amount එක හොයාගන්න ඕන උනා නේද අපිට? ෆයිනල් amount එක හොයමු. මම ලියනවා ෆයිනල් amount එක. හරිද? ෆයිනල් amount එක සමානයි කීයද? අදාළ TPA එකකින් අඩු කරන්න ඕන අපේ ඩිස්කවුන්ට් එක. ඔන්න TPA එකකින් ඩිස්කවුන්ට් එක අඩු කරාම අපිට ෆයිනල් amount එක එනවා. ඊට පස්සේ අපි ෆයිනල් amount එක අදාළ විස්තර ටික ඩිස්ප්ලේ කරගමු. ඩිස්ප්ලේ මොනවද? TPA එක ඊට පස්සේ ඩිස්කවුන්ට් එක ඊට පස්සේ ෆයිනල් amount එක. හරිනේ මේක පල්ලෙහාට ලියුවා නම් ඩිස්ප්ලේ එකක් දාලා ලියුවා නම් ගොඩාක් හොඳයි. හරිද? මම මෙතන ඉඳ මත ඒ නිසා මම මේ විදිහට ලියන්න යනවා. ඊට පස්සේ අපි බලන්න ඕන ප්‍රශ්නේ විදිහට අදාළ ෆයිනල් amount එක 400ට වඩා වැඩි නම් එයා টොප් කස්ටමර් කෙනෙක් කියලා ඩිස්ප්ලේ වෙන්නත් ඕනේ. ආයෙක ලියමු. if final amount එක වැඩි නම් 400ට වඩා. then මොකද්ද වෙන්න ඕන? ඩිස්ප්ලේ වෙන්න ඕන top customer කියලා. top customer කියලා ඩිස්ප්ලේ වෙන්න ඕන. තේරුණාද? එතකොට else එකක් මේකේ තිබ්බද? else එකක් තිබ්බේ නැහැ. අන්න ඒ නිසා අපිට කෙලින්ම මේක end if කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ begin එක අපේ ප්‍රශ්න විදිහට නම් ප්‍රශ්නේ අපේ සම්පූර්ණ ඉවරයි. begin එක end කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ලියවෙන්නේ. මම පොඩ්ඩක් ආපහු මේක එක්ස්ප්ලেইন කරන්නම්. ඔන්න ආරම්භයේ පටන් ගත්තා. ඊට පස්සේ අපි මුලින්ම total amount එක ගත්තා. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ මුළු අපේ වඩුවල වටිනාකම ගත්තා. ඊට පස්සේ මේ වටිනාකම 100ට වඩා අඩුයිද කියලා බලනවා මුලින්ම. 100ට වඩා අඩුයි නම් ඩිස්කවුන්ට් එක 0යි කියලා කියනවා. ඊට පස්සේ එහෙමත් නැත්තම් අපි ආයෙ බලනවා මේ වටිනාකම 100ත් 500ත් අතරද කියලා. 100ත් 500ත් අතර නම් ඩිස්කවුන්ට් එක කීයද? අදාළ මුළු වටිනාකමෙන් 100ට 5යි. ඒ කියන්නේ
0.05ක්. හරිද? එහෙමත් නැත්නම් ඒ කියන්නේ 500ත් 500ත් අතරත් නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක 500ට වඩා වැඩි. එහෙනම් ඩිස්කවුන්ට් එකෙන් 10%ක් කියලා print වෙනවා. ඊට පස්සේ මේ if එක මෙතනින් end වෙනවා. if then else end if මෙතන if then else end if. හරිද? ඔන්න ඒ if එකත් මෙතනින් ඉවරනවා. ලොකු if එක. හරිද? ඊට පස්සේ දැන් අපි ගාව ඩිස්කවුන්ට් එක හොයාගෙන ඉවරයි අපි. අන්තිමට අපි හොයාගන්න ඕන ෆයිනල් amount එක මොකක්ද කියලා. ෆයිනල් amount එක හොයාගන්නේ කොහොමද? සම්පූර්ණ වටිනාකමෙන් ඩිස්කවුන්ට් එක අඩු කරාම අපිට ෆයිනල් amount එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ප්ලේ කරනවා සම්පූර්ණ වටිනාකම. ඊට පස්සේ ඩිස්කවුන්ට් එකක් ඩිස්ප්ලේ කරලා අන්තිමට ෆයිනල් amount එකත් අපි ඩිස්ප්ලේ කරනවා. හරිද? අවුට්පුට් කරනවා. ඊට පස්සේ අපි බලනවා ඒ ගත්ත ෆයිනල් amount එක වැඩිද කියලා 400ට වඩා. if final amount වැඩිද 400 greater than 400 ඊට පස්සේ then මොකද වෙන්නේ? ඩිස්ප්ලේ කරනවා top customer කියලා. හරිද? ඊට පස්සේ else එකක් මේකේ නැහැ. ඒ හින්දා කෙලින්ම මම end if දැම්මා. අපේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකත් ඉවරයි. ප්‍රෝග්‍රෑම් එකත් end වෙනවා. එතන මම හිතනවා මෙන්න මේ ප්‍රශ්නෙන් ඔයාලට ලොකු දෙයක් හම්බෙන්නේ නැති කියලා. මොකද මෙතන if then else එක nested if එක ගැන සම්පූර්ණ දෙයක් කතා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මේක බැලුවට. මම හිතනවා එක්සෑම් එකට මේක වැදගත් වේවි කියලා. thank you